අයිබෝවන් අද මම ඔයාලට මේ රැඳිලා ඉන්න තැන හරියටම ගියොත් එහෙම මේ ලෝක උරුම තැනක්. එහෙම නැත්නම් මේ තමයි ඇලහැර ලෝක උරුම අමුණ තියෙන්නේ. හරියටම ගියොත් ඇලහැර අමුණ මේ වෙලාවේ මට මේ ස්ථානයේ ඉඳන් අන්නර ඈත පේන අමුණට යන්න බෑ. මොකද මේ බැම්මේ ඉදිකිරීම් කටයුතු සිදු වෙනවා. නැත්නම් සංවර්ධන කටයුතු සිදු වෙන නිසා තමයි ඈත පෙනෙන ලෝක උරුම ඇලහැර අමුණට යන්න විදියක් නැත්තේ. වසභ රජතුමා කාලේ තමයි වසභ රජතුමා තමයි ඒ ලෝක උරුමයක් සහිත දැන් ඇලහැර අමුණ නිර්මාණය කරන්නේ. ඒ තමයි මේ ඇලහැර අමුණ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඔබට පේන්නේ අඹංගඟ. අඹංගඟ මේ වන විට මොරගහකන්දෙන් හරස් කරලා තියෙන මොරගහකන්ද ජලාශයට. කෙසේ වෙතත් වසභ රජතුමා කාලේ පොළොන්නරුව ප්‍රදේශයට නැත්තම් පොළොන්නරුව රාජධානියට ජලය අරගෙන යන්න ඕන නිසා තමයි අඹංගඟ මේ ස්ථානයෙන් ඇලහැරෙන් හරස් කරන්නේ. එය හරස් කරලා මෙතනින්දන් මීටර් 800ක් ප්‍රධාන මාර්ගයට කිට්ටුව තියෙන අමුණෙන් තමයි ජලපාර රැගෙන යන්නේ. අපි ඒ ස්ථානයට ගිහිල්ලා කතා කරමු මේ ලෝක උරුම ඇලහැර අමුණෙන් ජලය කොහෙටද රැගෙන යන්නේ, එතනින්දන් කිලෝමීටර් කීයක් මේ ඇල මාර්ගය දිවෙනවද කියලා අපි ඒ ස්ථානේ ඉඳන් කතා කරමු. ලෝක උරුම ඇලහැරගේ අමුණ ගැන මෙසේ අද දවසේදී ඔයාලත් එක්ක කතා කරද්දී මම පෙර සඳහන් කරන්නේ ලෝක උරුම ඇලහැර අමුණ නිර්මාණය කරලා තියෙන්නේ කැලේ ඇතුළට වෙන. හදලා තියෙන කැලේ ඇතුළට වෙන්න. මේ කැලේ ඇතුළට එන්න නම් අවසරයක් ගන්න ඕනේ. ඒ අවසරය ගන්න ඕන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්. ඒ අවසරේ අරගෙන තමයි අපිත් අද දවසේදී මේ ඇලහැර ලෝක උරුම අමුණ බලන්න ගියේ. ඒ බලන්න ගිහිල්ලා අපිට අමුණ ළඟට යන්න බැරුණා. මොකද ඒ බැම්මේ ප්‍රතිසංස්කරණය කටයුතු සිදු වෙනවා. මෑත කාලීනව ඒ බැම්ම හදලා තියෙන්නේ ඩී.එස්. සේනානායක මහත්මයාගේ කාලේදී. හැබැයි ඒ බැම්ම තමයි තවමත් ප්‍රතිසංස්කරණය කරගෙන යන්නේ. මීට පෙර නැතම් වසභ රජතුමා ඇලහැර ලෝක උරුම ඇලහැර අමුණ නිර්මාණය කරන්නේ. පසු කාලයේදී මේ ජලය රැගෙන යන්නේ පොළොන්නරු රාජධානියට. ඒ කාලයේදී පොළොන්නරු රාජධානියේ රජකම් කරපු පරාක්‍රම බාහු රජතුමාත් මේ බැම්ම ප්‍රතිසංස්කරණය කරා කියලා ලියවෙන ටැම් ලිපියක් තමයි මේ තියෙන්නේ. ඒකෙන් අපිට පැහැදිලි නොවුනත් මේ ටැම් ලිපියේ සඳහන් වෙලා තියෙන්නේ පරාක්‍රම බාහු රජතුමාගේ කාලේදී මේ අමුණ නැවත ප්‍රතිසංස්කරණය කටයුතු කරලා. මොකද කාලෙන් කාලෙට ජනාවාස වැඩි වෙද්දී අවශ්‍ය කරන ජල ධාරිතාවය ඕන වෙනකොට ඒ ජලය රැගෙන යන්න ඕන නිසා තමයි පරාක්‍රම බාහු රජතුමාත් මේ බැම්ම ප්‍රතිසංස්කරණය කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් තමයි කැලේ ඇතුළට අපි මීටර් 800ක් යද්දී මේ ලෝක උරුම ඇලහැර අමුණ බලන්නට යන්න තියෙන්නේ අපි මේ යන මාර්ගයේ. ඒ මාර්ගයේ තියෙන විශේෂත්වය තමයි මේක වැව් බැම්මක්. එහෙම නැත්නම් වැව් බම්මක් වගේ නිර්මාණය කරපු වෙනස්ම දෙයක්. ඒ කියන්නේ පස් වලින් තමයි සම්පූර්ණ මේ බැම්ම නිර්මාණය කරලා තියෙන්නේ. මොකද මේ ජලය රැඳෙන්න ඕනේ ඉඩ ප්‍රමාණය ලබා ගන්න ඕන නිසා පසින් නිර්මාණය කරපු පස් බැම්මක නැත්නම් පසින් නිර්මාණය කරපු වැව් බැම්මක තමයි අපි මේ ගමන් කරගෙන යන්නේ. මීටර් 800ක් වෙනකොට කැලේ ඇතුළට තියෙන ප්‍රධාන මාර්ගයෙන් ඉඳන් මම පෙර සඳහන් කරන්නේ ජලය රැගෙන යන අමුණ තියෙන තැනට අපි ගිහිල්ලා කතා කරමු කිලෝමීටර් කීයක් දුරට මේ ජලය රැගෙන යනවද කියලා. ඇලහැර අමුණෙන් රැඳෙන ජලය මෙන්න මේ සොරව කටවල් දෙකෙන් තමයි මෙතනින් එහාට කිලෝමීටර් 32ක් ගිහිල්ලා මින්නේරි වැවට සහ ගිරිතලේ වැවට ජලය යන්නේ. මේ තමයි ඇලහැර අමුණේ දැන් තියෙන සොරව් දෙක. මීට පෙර සොරව් දෙක තිබිලා තියෙන මේ ස්ථානේ නෙවෙයි. මෙතනින් එහා පැත්තට වෙන්න ඩී.එස්. සේනානායක කාලේ ඒ සොරව් දෙක සීල් කරලා. මොකද සීල් කරන්න හේතුව එතනින් රැගෙන යන ජලය පසු කාලයේදී ජනාවාස බිහිවීමත් එක්ක මදවීම හේතුවෙන් තමයි ඒ සොරව්ව සීල් කරන්නේ. ඒ සීල් කළ වෙලා තමයි මේ අලුත් සොරව් දෙක නිර්මාණය කරන්නේ. ඉතින් විශේෂත්වය තමයි මෙතන තියෙන ඇලහැර අමුණ මෙතනින් එහාට මීටර් 800ක් වෙනකොට කැලේ ඇතුලේ තියෙන්නේ. එතන මේ මම ඉන්න ස්ථානයේ ඉඳන් පහත තැනක තියෙන්නේ. පහත් තැනක තියෙන්නේ. සාමාන්‍යයෙන් ගඟක ජලය ගලාගෙන යන පහතට මම පෙර සඳහන් කරන්නේ අඹන් ගඟ හරස් කරලා තමයි වසභ රජතුමා ඇලහැර අමුණ නිර්මාණය කරන්නේ. ඒ නිර්මාණය කර නැත්නම් ඒ අමුණ හැදුවට පස්සේ ඒ රැඳෙන ජලය උස් තැනකට ඉඳන් නැත්නම් මෙන්න මේ ස්ථානයෙන් තමයි යන්නේ මින්නේරි වැවට සහ ගිරිතලේ වැවට. ගිරිතලේ වැවෙන් සහ මින්නේරි වැවෙන් තමයි යන්නේ පොළොන්නරු රාජධානිය ස්වයංපෝෂිත වෙන්නේ. හැබැයි විශේෂත්වය තමයි මෙතන ඉඳන් මින්නේරි වැවටයි ගිරිතලේ වැවටයි ජලය රැගෙන යනකොට මේක බෙදෙන්නේ දිය බෙදුමෙන්. කිලෝමීටර් 32ක් එහා තියෙන දිය බෙදුමෙන්. විශේෂත්වය තමයි මෙතන ඉඳන් මින්නේරි වැවටයි ගිරිතලේ වැවටයි වතුර රැගෙන යන්නේ නිකම්ම නෙවෙයි. කුඹුරු අක්කර 19900කට වැඩි ප්‍රමාණයක් ස්වයං පෝෂිත කරමින් තමයි මේ ඇලහැර අමුණේ තියෙන ජලය යන්නේ ඒ පොළොන්නරු ප්‍රදේශයට. ඉතින් මේ වගේ තවත් දේවල්
රැගෙන ඉස්සරහදී අපේ වීඩියෝස් බලාපොරොත්තු වෙන්න, මගේ වීඩියෝස් බලාපොරොත්තු වෙන්න. අපි නැවත හමු වෙමු. මම මේ ඉන්නේ ලෝක උරුම ඇලහැර අමුණේ.